ආශිර්වාද වේවා. Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද ඔබට කතා කරන්නේ සම්බන්ධතා පිළිබඳව. අපි දන්නවා මනුෂ්‍යයා කියන්නේ සමාජශීලී පුද්ගලෙක්. එයා හැම වෙලාවෙම තනියම නෙමෙයි ඉන්නේ සමාජයක් එක්ක. විශේෂයෙන් කුඩා දරුවෙක් ඉපදුනාම එයාගේ මවත් එක්ක එයාගේ සම්බන්ධතාවය තියෙනවා. මව සහ දරුවා අතර සම්බන්ධතාවය. ඒ වගේම භාර්යාව සහ ස්වාමි පුරුෂයා අතර සම්බන්ධතාවය. දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධතාවය. නෑදෑයන් යාළුවන් අතර සම්බන්ධතාවය. ගුරුවරු සහ ශිෂ්‍යයා අතර සම්බන්ධතාවය. මේ වගේ අපිට සම්බන්ධතා ගොඩක් මේ ජීවිතයේ හමු වෙනවා. අපි මේ සම්බන්ධතා සුවදායි සම්බන්ධතා විදියට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අපි බලමු. විශේෂයෙන් මේ සමාජයේ මේ සම්බන්ධතා කියන ඒවා ගොඩාක් බිඳ වැටෙමින් තමයි යන්නේ. පසුගිය කාලේ නොයෙකුත් වෙච්ච සිද්ධීන් සමග ගොඩාක් වෙලාවට අපි තනි වෙන්න, ගොඩක් වෙලාවට විශේෂයෙන් ළමයි අතර අපි දැක්කා ඒගොල්ලෝ ගොඩක් තනි වෙන්න, අයිසොලේට් වෙන්න උත්සාහ කරා. ගොඩාක් සම්බන්ධතා වලින් ඈත් වෙලා තනියම ඉන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පුරුදු වුණා. විශේෂයෙන් ඒ කොරෝනා ව්‍යසනයන් වගේ එනකොට අපි ගොඩාක් අනිත් අයත් එක්ක තියෙන සෝෂල් කනෙක්ෂන්ස් අඩු වෙනකොට අපි ගොඩාක් අයිසොලේට් වෙලා අපි තනියම ඉන්න පුරුදු වුණා. ඉතින් ඒ තුලත් අපේ සම්බන්ධතා ගොඩක් බිඳ වැටුණා. නමුත් අපි ඇත්තටම මනුෂ්‍යයා අපි ඇත්තටම හැදිලා තියෙන අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න. ඇයි අපි මේ සම්බන්ධතා පවත්වන්න ඕනේ? මොකද අපිට හැමදේම අපිට තනියම කරගන්න බෑ. සමහරවිට අපිට අනිත් අයගේ උදව් ඕන. සමහරට දරුවට එයාගේ මාවගේ උදව් අවශ්‍යයි නේද? ඒ නිසා අපිට ඒගොල්ලොත් එක්ක සම්බන්ධතා ගොඩනගන්න වෙනවා. එතකොට සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නෙක් අතර තියෙන එකක් නේ. එතකොට මේ දෙන්නගෙම තියෙන ඒ sannivedana මේ සම්බන්ධතාවයේදී ඉතාම වැදගත්. ඒ දෙන්න අතර sannivedana කොයි වගේද කියලා. අපි ගොඩක් වෙලාවට දෙන්නෙක් අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි කතා බහ කරනකොට එයාට හොඳට අයි කන්ටැක්ට් තියලා එයාගේ මූණ බලලා හොඳට කතා කරනවා නම් අපිට එයාම හොඳින් තේරුම් ගන්න පුළුවන් නේද? නමුත් අද මොකද වෙලා තියෙන්නේ? ගොඩාක් අය මේ අපේ ශාරීරිකව මේ ෆිසිකල් තියෙන රිලේෂන්ෂිප්ස් වලට වඩා ගොඩක් තියෙන්නේ මේ ඩිජිටල් රිලේෂන්ෂිප්ස්. ගොඩක් අයට තියෙන සමාජ මාධ්‍ය තුල තිබෙන සම්බන්ධතා. එතකොට මේ වගේ වෙලාවට අපි සමහරලාට යාව ශාරීරිකව දැකලා නැහැ. ඒ වගේම තමයි සමහරලාට යාගේ කටහඬ අහලත් නැහැ. ඒතර ගොඩාක් වෙලාවට අපි මේ සම්බන්ධතා ගොඩනගා ගන්න එයාට යවන මෙසේජ් එකක්. එහෙම නැත්නම් ඉමෝජි එකක්. ඒ වගේ දෙයකින් තමයි ඒක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. මෙතන තියෙන බරපතලකම මොකද්ද? මේකෙදි අපිට එයාව දැනෙන්නේ නැහැ. සංවේදනයක් ලැබෙන්නේ නැහැ. දැන් ඇත්තටම අපි ඉමෝජි එකක් හරි මෙසේජ් එකක් හරි ගවුවා කියලා අපිට ආව දැනෙන්නේ නැහැනේ. එයා දැන් දුකෙන්ද ඉන්නේ වේදනාවෙන්ද ඉන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැනේ. සමහරවිට ටෙලිෆෝන් කෝල් එකක් කරන් කතා කරනවා නම් එතකොට එයාගේ කටහඬින් හරි අපිට හිතන්න පුළුවන් මෙයා සතුටෙන්ද ඉන්නේ, දුකෙන්ද ඉන්නේ, වේදනාවකද ඉන්නේ, බයෙන්ද ඉන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අර ඩිජිටල් සම්බන්ධතාවල මේ මෙසේජ් කරනකොට මෙසේජස් වලින්, ටෙක්ස්ට් මෙසේජස් වලින් ඒ දැනීම කියන එක යන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් අද දරුවන් මේ දැනීමක් නැතුව ජීවත් වෙන්නේ. සමහරවිට දෙමාපිය අපිට ඇවිල්ලා කියනවා මේ ළමයිට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම තෙතමනයක් නැහැ. අපි ගැන පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව ඒකයි. ඒ තුල යන ළමයින්ට ඒ ඇත්තටම ඒ දැනීම, ඒ සංවේදනය සහ කම්පනය ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඉතින් සම්බන්ධතාවයකදී විශේෂයෙන් වැදගත් අනිත් එක්කෙනාට ගරු කරන එක, එයාගේ අදහස් ඉවසන එක, අපි හැම වෙලෙම අපේ අදහස පමණක් නෙවෙයි අනිත් එක්කෙනාට සවන් දෙන එක ඉතාම වැදගත්. එයාට සවන් දීලා යව තේරුම් ගන්න එක, එයාට මොකද්ද කියන්නේ කියලා හරියට ඒක අවබෝධ කරගන්න එක, එයාගේ අවශ්‍යතාවයේදී උදව් කරන එක, අපි අනිත් අය වෙනුවෙන් කැප වෙන එක, අපිට පුළුවන් දේ කරන එක ඉතාම වැදගත් මේ සම්බන්ධතාවයකදී.
ඒ වගේම තමයි මේ සම්බන්ධතාවය අපි ගොඩක් වෙලාවට ඩිජිටලි තියෙනවට වඩා ඔබට ෆිසිකලි ඔබට කෙනෙක්ව බලන්න යන්න පුළුවන් නම් අසනීපෙන් ඉන්න කෙනෙක්ව බලන්න යනවා නම් එයත් එක්ක කාලයක් ගත කරනවා නම් විශේෂයෙන් ඔබගේ දෙමාපියන් සමග සම්බන්ධතාවය ඉතාම වැදගත්. සමහරවිට ඒගොල්ලෝ ගොඩක් දුකකින් වේදනාවකින් ඉන්නවා වෙන්න ඇති. ඔබගෙන් ලැබෙන වචනයක් ඔබගෙන් ලැබෙන ඒ පොඩි දෙයකින් ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒක නිසා ගොඩාක් වෙලාවට අපි කොච්චර ඩිජිටල් සම්බන්ධතා මේ ලෝකේ තිබුණත් අපේ මේ ෆිසිකල් රිලේෂන්ෂිප්ස් ගොඩක් වැඩි කරගන්න එක මං හිතනවා ඉතාමත් හොඳයි කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔබට අදහසක් තමයි මම දුන්නේ. ඔබ තනියම ජීවත් වෙන්න බෑ. ඔබට ජීවත් වෙනකොට ගොඩාක් අයත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න ඕන. ඒවා සුවදායි. අනිත් අයවට රෙස්පෙක්ට් කරන, අනිත් අයව ගරු කරන, අනිත් අයට ඒගොල්ලෝම සලකන ඒ වගේ සම්බන්ධතා ගොඩනගාගෙන ඔබගේ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ හොඳ නම් අනිත් අයත් අතරත් බෙදා ගන්න. මේ වගේම වීඩියෝකින් එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. හේෂානි.